අනුරාධපුරයේ නටබුන් වූ වැවක් අද්දර පරණ ගෙදරක පදිංචි වෙලා හිටපු පුංචි අම්මාට හැමදාම රෑ 1:15ට අමුතු අත්දැකීමක් ලැබුණා. ඒ වෙලාවට ඇගේ කාමරේ ජනේලයට කවුරු හරි හිමින් තට්ටු කරනවා. ඒ තට්ටු කරන සද්දෙත් එක්කම අවුරුදු 20කට කලින් වැවේ ගිලිලා මිය ගිය ඇගේ පුතාගේ කටහඬ ඇහෙන්න ගත්තා. අම්මෝ මට හරිම සීතලයි. දොර ඇරලා මාව ඇතුළට ගන්නකෝ. මුලින් පුංචි අම්මා හිතුවේ මේක හීනයක් කියලා. හැබැයි දවසක් රෑ ඇයි ජනේලයෙන් පිටත බැලුවා. මීදුම අතරින් ඇය දැක්කා වැව පැත්තේ ඉඳන් තෙත බීරගෙන සුදු පාට රූපයක් ඇවිදගෙන එනවා. ඒ රූපය ඇවිදින හැමතැනම පොළවේ දිය සලකුණු ඉතුරු වුණා. ඊළඟ දවසේ උදේ බලද්දී ඇත්තටම ජනේලේ ළඟ මඩ තෙවුරුණු අඩිපාරවල් තිබුණා. ඒ අඩිපාරවල් තිබුණේ ගෙදර දෙසට විතරයි. ආපහු වැවට ගිය සලකුණක්වත් තිබුණේ නෑ. පුංචි අම්මාගේ මරණ බය දැකපු ගම්මු කළුවා ගුරුන්නාන්සේව එක්කන් ආවා. ගුරුන්නාන්සේ ගෙට ඇතුළු විද්දීම නාසය හකුළුවා ගත්තා. මේ ගීපුරාම මලකුණ බඳක් කමනවා. ගුරුන්නාන්සේ දිනපොතේ මෙහෙම ලියනවා. මේ ඉන්නේ පුතා නෙවෙයි. මේ දිය පිසාචෙක්. ඌ පුතාගේ කටහඬ අනුකරණය කරලා ගී ඇතුළට රිංගන්න බලන්නේ. ඌට ඕනේ මේ ගෙදර ජීවත් වෙන්න. ශරීර උෂ්ණත්වය උරාගෙන උණු අයිස් මින් සීතල කරලා මරා දාන්නයි. ඉදා රෑ ගුරුන්නාන්සේ දොර පිටුපස සැඟවිලා මන්ත්‍ර මෙතරුවා. රෑ 1:15ට බලාපොරොත්තු ලෙසම තට්ටු කරන සද්දය ඇසුණා. අම්මේ මම ගෙදර ආවා. දොර අරින්න. ගුරුන්නාන්සේ එකපාරටම දොර ඇරලා මන්ත්‍ර කළ වැලි මිටක් එළියට ගැව්වා. එතකොට දුටු දර්ශනයෙන් ගුරුන්නාන්සේ පවා මොහොතකට ගල් කැසුණා. ඒ රූපයට මුහුණක් තිබුණේ නැහැ. මුළු සිරුරම නරක් වූ මස් සහ වැවක පාසි වලින් වැහිලා තිබුණේ. ඌ මහා හයියෙන් කෑගසමින් වැව දෙසට පැනලා ගියා. ගුරුන්නාන්සේ වැව අද්දර බන්ධනයක් කළා. හැබැයි දිනපොතේ අන්තිම පිටුවේ ඔහු මෙහෙම ලියනවා. මම ඌව වැවට සීමා කළා. හැබැයි මතක තියාගන්න. දිය පිසාචයෝ කවදාවත් අතාරින්නේ නැහැ. වැව ළඟින් යනකොට හරි මීදුම තියෙන වෙලාවක හරි ඔයාගේ නම කියලා කවුරු හරි ආදරණීය කටහඬින් කතා කළොත් මේ කිසිම වෙලාවක එයි කියන්න යන්න එපා. මොකද උන් ඉන්නේ ඔයාවත් ඒ සීතල වතුරේට ඇදගෙන යන්න.